හිතන්නකෝ අපි වටේ පිටේ දකින අර දැවැන්ත ගහක ඉඳලා අපේ ඇහැටවත් පේන්නේ නැති පුංචිම පුංචි ජීවියෙක් දක්වා මේ හැම දෙයකම පොදු රහසක් තියෙනවා. ඒ තමයි ජීවයේ කුඩාම තැනුම ඒකකය. ඉතින් අද අපි මේ කතාවෙන් ඒ අත්තිවාරම ගැන ඒ කියන්නේ සෛලය කියන අරුම පුදුම ලෝකයේ ඇතුළට කිමිදෙන්නයි යන්නේ. අපි මේ ගමන කොටස් 5න් තමයි යන්නේ. මුලින්ම බලමු සෛලය කියන දේ හොයාගත්තේ කොහොමද කියලා. ඊළඟට ජීව විද්‍යාවේම මුල් ගලක් වුණු සෛලවාදය ගැන කතා කරමු. ඊට පස්සේ ශාක සහ සත්ත්ව සෛල අතර තියෙන වෙනස අඳුනගෙන සෛලයක් ඇතුලේ තියෙන පුදුම ලෝකයටත් එබිකම් කරලා බලමු. අවසානයේටම මේ දෙකේ තියෙන ප්‍රධානම වෙනස්කම් ටික සරලව සාරාංශ කරගමු. හරි එහෙනම් කතාව පටන් ගමු. අපි දැන් පොඩි කාලතරණයකට යන්නයි හදන්නේ. සියවස් ගාණක් පස්සට. ඒ කියන්නේ 1665 වසරට. එතන තමයි මේ හැම දෙයකම ආරම්භය සටහන් වෙන්නේ. මේ ඉන්නේ රොබර්ට් හුක්. පුදුම දේ තමයි එයා මේ නිරීක්ෂණයට පාවිච්චි තලේ එයාම හදාගත්ත අන්වීක්ෂයක්. ඉතින් හිතන්නකෝ ඒ තාක්ෂණයෙන් කිරල කියන ශාකයේ හරිම තුනී කෑල්ලක් දිහා බලද්දි එයා දකින්නේ හරියට මීවදයක් වගේ පෙනෙන පුංචි පුංචි කුටි ගොඩක්. මේ පුංචි කුටි දැක්ක මෙයාට මතක් වෙන්නේ ආරාමවල භික්ෂුන් වහන්සේලා ඉන්න කුඩා කාමර. ඉතින් ඒ නිසාම කුඩා කාමරය කියන ආර්ථය දෙන සෙලියුලා කියන ලැතින් වචනයෙන් එන සෛල කියන නම එයා මේවට දානවා. පුදුමයි නේද? අද මුළු ජීව විද්‍යාවම ගොඩනැගිලා තියෙන නම ඒ සරල නිරීක්ෂණයෙන් පටන් ගත්තා කියන එක. රොබර්ට් හුක්ගේ ওই සරල නිරීක්ෂණය තමයි පස්සේ කාලෙක ජීව විද්‍යාවේ වැදගත්ම સિદ્ધාන්තයකට පාර කපන්නේ. අපි දැන් ඒ ගැන තමයි බලන්න යන්නේ. ඉතින් හුක්ගේ සොයා ගැනීමෙන් පස්සේ ශ්ලයිඩන්, ෂ්වාන්, වර්කෝෆ් වගේ විද්‍යාඥයෝ මේ ගැන තවත් ගැඹුරට හාරලා බලලා 1838 දී ඉදිරිපත් කරනවා සෛලවාදය. මේකේ හරය හරිම සරලයි, ඒත් හරිම බලවත්. ඒකෙන් කියවෙන ප්‍රධාන කරුණු 3ක් තියෙනවා. 1. හැම ජීවියෙකම තැනුම ඒකකය වගේම ක්‍රියාකාරී ඒකකයක් වෙන්නේ සෛලය. 2. අපි දන්න හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ සෛල වලින්. සහ 3 ඒ වගේම වැදගත්ම දේ තමයි අලුත් සෛලයක් හැදෙන්නේ කලින් තිබුණු සෛලයක් බෙදිලා මිසක් වෙන විදිහකින් නෙවෙයි. මේක තමයි මුළු ජීවලෝකයේම එකට ගැට ගහන අර නොපෙනෙන නූල. හරි. දැන් අපි පොඩ්ඩක් විද්‍යාඥයෝ වෙමුද? අපි ඇත්තටම විද්‍යාගාරයක ඉන්නවා කියලා හිතාගෙන අපිට හරිම සමීප සෛල වර්ග දෙකක් අන්වීක්ෂණයෙන් බලන්න ලෑස්ති කරගමු. හොඳයි. සත්ව සෛලයක් විදිහට අවදි ගන්නේ කම්මුල්‍ය අතුල් පැත්තෙන් ගන්න සෛල ටිකක්. ශාක සෛලයක් විදිහට ලුණු ගෙඩියක තියෙන අර තුනී පටලය. ඒ කියන්නේ සිවියක් ගන්නවා. මේ ක්‍රම දෙකම ඇත්තටම හරිම සරලයි. දැන් බලන්නකෝ අන්වීක්ෂයෙන් පේන දර්ශනය. වම් පැත්තේ තියෙන්නේ අපේ කම්මුල් සෛල. පේනව නේද? ඒවට නිශ්චිත හැඩයක් නැහැ, ටිකක් විසිරිලා වගේ තියෙන්නේ. දැන් දකුණු පැත්ත බලන්න. මේ ලුණු සෛල. හරියට ගඩොල් බැම්මක් වගේ කොච්චර පිළිවෙලකට නිශ්චිත හැඩයකට තියෙනවද නේද? අපි දැන් මේ සෛලවල ඇතුළටම ගිහින් බලමු. මොකද සෛලයක් කියන්නේ නිකන් හිස් කුටියක් නෙවෙයි. ඒක ඇතුලේ ජීවය පවත්වාගෙන යන්න විශේෂිත වැඩ කොටස් කරන කුඩා ව්‍යුහ අපි කියනවා ඉන්ද්‍රයිකා කියලා. අන්න ඒවා ගොඩක් තියෙනවා. මෙන්න තියෙනවා දාර්ශීය සත්ව සෛලයක්. බලන්නකෝ ඒකේ හැඩය කොච්චර නම්‍යශීලීද කියලා. ඒ වගේම මැදින්ම වගේ ඒකේ පාලන මධ්‍යස්ථානීය. ඒ කියන්නේ න්‍යෂ්ටිය පැහැදිලිවම පේනවා. ඒ වටේට තවත් කොච්චර සංකීර්ණ දේවල් තියෙනවද කියලා හිතා ගන්නත් බෑ. දැන් මේ බලන්න ශාක සෛලයක්. එකපාරටම පේන ලොකුම වෙනස තමයි පිටදින් තියෙන අර ඝන සෛල බිත්තිය. ඒ වගේම තමයි ඇතුලේ ලොකු ඉඩක් අරගෙන තියෙන මධ්‍ය රික්තකයත් හොඳටම කැපිලා පේනවා. සෛලයක තියෙන ප්‍රධානම ඉන්ද්‍රයිකාව තමයි න්‍යෂ්ටිය. හරියට මොලයක් වගේ. සෛලය හැම ක්‍රියාකාරකමක්ම පාලනය කරන ගමන් ඒ සෛලයේ චානමය තොරතුරු, ඒ කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය ඔක්කොම ගබඩා කරලා තියෙන්නේ මේ න්‍යෂ්ටිය ඇතුළෙමයි. මයිටොකොන්ඩ්‍රියම කියන්නේ සෛලයේ බලශක්ති බලාගාරයට. එහෙමත් නැත්නම් පවර් ප්ලාන්ට් එකට. ශ්වසනය කියන ක්‍රියාවලිය හරහා සෛලයේ හැම වැඩකටම අවශ්‍ය ශක්තිය නිපදවන තැන තමයි මෙතන. හැම සෛලයක් වටේටම ප්ලාස්මා පටලයක් තියෙනවා. මේක වැඩ කරන්නේ හරියට දොරටු පාලකයෙක් වගේ. සෛලයට ඇතුල් වෙන්න ඕන මොනවද, සෛලෙන් පිට වෙන්න ඕන මොනවද කියලා පාලනය කරන්නේ මේ පටලයෙන්. රික්තක කියන්නේ ගබඩා කුටියක් වගේ දෙයක්. විශේෂයෙන්ම ශාක සෛලවල මේක හරිම විශාලයි. ජලය, පෝෂක ද්‍රව්‍ය, අපද්‍රව්‍ය ගබඩා කරනවා. ඒ විතරක් නෙවෙයි, සෛලයට අවශ්‍ය දෘಢ බව, ඒ කියන්නේ ආධාරය ලබා දෙන්නත් මේක ලොකු උදව්වක් දෙනවා. හොඳයි. අපි දැන් මේ වෙන වෙනම ඉගෙනගත්ත දේවල් ඔක්කොම එකතු කරලා ශාක සහ සත්ව සෛල අතරේ තියෙන ප්‍රධානම වෙනස්කම් මොනවද කියලා පැහැදිලිව බලමු.
හරි. මේ වගුවෙන් අපිට මේ වෙනස්කම් දික පැහැදිලිවම සාරාංශ කරගන්න පුරුවා. පළවෙනි එක සෛල බිත්තිය. මතකයි නේද? අර ගඩොල් බැම්ම වගේ ශක්තිමත් ආවරණය. ඒක තියෙන්නේ ශාක සෛල වලට විතරයි. සත්ව සෛල වලට ඒක නෑ. දෙක රික්තකය. ශාක සෛලවල අර විශාල ස්ථිර ගබඩා කුටිය තියෙනවා. හැබැයි සත්ව සෛලවල එහෙම එකක් දකින්න නෑ. අන්තිමට හරිතලව. ශාකවලට Tamanගේම ආහාර හදාගන්න උදව් වන මේ ඉන්ද්‍රයිකාව තියෙන්නේත් ශාක සෛලවල විතරයි. ඉතින් මේ හේතු නිසාම තමයි ශාක සෛලවලට ඒ නියත දෘඩ හැඩය ලැබිලා තියෙන්නේ. ඉතින් අපි අද දැක්කා මේ මිහිතලයේ උඩ ඉන්න දැවැන්ත ගහක ඉඳලා කුඩාම මැස්සෙක් දක්වා අපි හැමෝම හැදිලා තියෙන්නේ එකම පොදු තැනුම් ඒකකයකින් කියලා. ඒ කියන්නේ කොහේ හරි තැනක අපි හැමෝම එකම ජීවයේ නූලකින් බැඳිලා ඉන්නේ. මේ විශ්වීය සම්බන්ධය ගැන මොහොතක් හිතන්න. ඒක ඇත්තටම පුදුම සහගතයි නේද?